හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද ඔයාලට? හොඳින් ඉන්නව නේද? ඉතින් අවාරට වැටෙන පොල් ගෙඩියක් වගේ උන්න කාලයකට පස්සේ ශාගර් ආයෙම වතාවක් අලුත් vlog එකක් අරගෙන ආවා. වැඩි කතා නැතුව නොනවරුන්නේ මහත්තුරුන්නේ හැමෝම එන්නකො channel එක පැත්තට. අපි එනම් vlog එක බලමු. එහෙනම් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා ශාගර් මගේ YouTube channel එකට. Hi guys! hi කියන්න ඕනේ එකපාරක් hi කිව්වම හොඳටම ඇති. ඉතින් එදා දවසේ උදේ නෙවෙයි එදා දවස පටන් ගත්තේ පේනවනේ උදේ නෙවෙයි. ඉතින් පටන් ගත්තේ මේ විදිහට තමයි. ඊට පස්සේ මුලින්ම මම කරේ මේක තමයි වැදගත්ම දේ මම ඔයාලත් එක්ක ෂෙයා කරන්න හදනවා. ඉතින් මම මුලින්ම හිස් බඩ බොන්න ගියේ මෙන්න මේක. ඉතින් ඒක හරිම වැදගත් ඩ්‍රින්ක් එකක්. මොකද මේක තමයි අනෝද කොළ දළු රැයක් එළි වෙනකම් පෙගෙන්න දාලා හිස් බඩ බොන එක. ඉතින් මේක ලෙඩ ගොඩකට හොඳයි guys. විශේෂයෙන්ම ગેස්ට්‍රයිටිස් වලට. ඔයාලත් බීලා බලන්න කැන්සර් වලට එහෙම ගොඩක් හොඳයි කියලා මම අහලා තියෙනවා. ඉතින් මේක තමයි මගේ බ්‍රෙක්ෆාස්ට් එක උනේ. ඉතින් ඒකත් කාලා ඉවර වෙලා මම ගියා අපේ කොල්ල ටිකට කන දාන්න. කොල්ල පැංචෝ ලේන් බබාලා ටිකට කන දාන්න ගියා. ඉතින් ඔයාලත් මේ පායන දවස්වල පුළුවන් තරම් සත්තුන්ට කන්න විතරක් නෙවෙයි නාන්න වතුර බොන්න ගෙදර තැන් වල පුළුවන් විදිහට වතුර තියන්න. ඒක ලොකු බ්ලෙසිං එකක් වගේම ඔව් ඒක මාරම දෙයක්. ඉතින් පුළුවන් නම් ඒ අයට අපේ උදව් අවශ්‍යයිනේ. ඉතින් උදව් කරන්න. ගොඩක් අය ඉල්ලලා තිබ්බ මගේ hair care routine එක දෙන්න කියලා ඉන්න මම වෙනම ස්පෙෂල් වීඩියෝ එකක් ඒ වෙනුවෙන්ම ගේන්නම්. සාමාන්‍යයෙන් මම හදාගත්ත ඔයිල් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් එදා මගේ ඔයිල් එක ඉවරයි. ඒ නිසා තල තෙල් එකක් තමයි මම එදා ස්කැල්ප් එක මසාජ් කරන්න තෝරගත්තේ. ඊට පස්සේ පැයක් විතර ඉඳලා මම මේ විදිහට හොඳ වොෂ් එකක් එළියේ දාගත්තා. ඉතින් මේක තමයි මම පාවිච්චි කරන ෂැම්පූ එක. ඊට පස්සේ guys ඔයාලට කියන්න බැරි වුණා අපේ පූමනික ගොඩාක් අසනීපෙන් ඉන්නේ. ඉතින් එයාට ටිකක් වැඩි වගේ හිතුණා. ඒ නිසා අපි හිතුවා ඉක්මනට වෙට් කෙනෙක් ගාවට අරන් ගියොත් හොඳයි කියලා. ඒ නිසා මම ලෑස්ති වුණා. මම කොල්ලවට නැති වෙනවනේ. ගොඩින්නේ එයාමලින්නේ. සත්‍යයක් නෑ එකට. ඔකේ නේ තියන්නද? අනේ. ඔව් නෑ බෙහෙත් ටිකක් ගන්න යන්න. ඒක ඇතුලින් තමයි රියාට. ගන්න උන්ගේ බබාලා නෑ මේක. ඔව් නෑ. යන් ડોක්ටර් බලන්න හාද? ડોක්ටර් ගිහින් ගන්න. මෙතනින් දාන්න. නෑ. පොඩ්ඩක් හිරුණා නම් ඇති මෙයාගේ දන්න නාර කාර්යයනේ. බලුලා කියලා කාලවල මං තරේ ආවාද කරා පූමනිකට දඟලන්න එපා, ඌරන්න එපා, කලබල කරන්න එපා කියලා. ඇත්තටම එහෙම කරන්න තරම් එනර්ජි එකක් එයාට තිබෙන්නේ නැහැ. මේ ඇත්තටම කිව්වොත් මාර අමාරුනේ පේන මූණක් ටිකක් විකෘති වෙලා වගේ තිබ්බේ. ඔළුව උඩ ගෙඩියක් ඇවිල්ලා කනගාවයි. සරව යන්නද මන් දන්නේ හරි හයි අයදනේ. යාසයට හුස්ම ගන්න අමාරුයි. සෙම හැදිලා උණ හැදිලා කටින් කෙල වගේ යනවා. ඉතින් ඒ ඔක්කොම ටිෂු එකක් අරන් පිරිසිදු කරලා තමයි මේ අරගෙන යන්නේ. ඉතින් එන්න නහය දිවෙන නිසා අපි ටිකක් බය වුණා. තියාගෙන ඉන්න බෑ. ප්‍රයිවට් තැනකට කෝල් කරාම තැන් වලට කෝල් කරාම කිව්වා හවස 5ට එන්න, තවත් තැනක 4:00 එන්න කියලා. ඒ වෙනකන් තියාගෙන ඉන්න බෑ වගේ හිතුණා. අපි දන්නේ නැහැ නේ ඇතුලේ මොනව වෙනවද කියලා. ඒක නිසා මේ ගිනි දවාලෙම පික්මි එකක් දාගෙන අපේ කොල්ලා විතින් වෙට් කෙනෙක් ගාවට එක්කන් ගියා. අයියෝ දෙයනේ අපේ කිටිට සෙන්සුරු අපල ලැබලද කොහොද මේ මාසයක් තිස්සේ සතියෙන් සතියේ මොකක් හරි ලඩක් හදා ගන්නවා මෙයා. අතෙන්ට දාන්න හැදී කොයිද ලැවලන්න නේ අත කෝල් කාට දාන්න ටිප් එක දාන්න කලින් යාළුවා කෝල් කරාම පහට එන්නේ. ඉතින් එතන වෙට් හරිම හොඳයි. දැන් තත්ත්වය ගැන කියනවා නම් කිටියට 70%ක් විතර ඇත්තටම අඩුයි. ඒ වුණාට තුවාලේ චුට්ටක් තියෙනවා. අනික කනවා බොනවා අඩුයි. ඉතින් එයාට ස්පෙෂල් ඕනේ. ඉතින් ඒ නිසා පොදු සත්කාරවල ඉවරයක් නැහැ. මම දැන් කිටිට ජාතිය යමතන්න ඉන්නේ. මොකද
අනේ කිටියෝ දැන් බඩු හරි ගණන් කියලා මම කොහොමද එයාට එක්ස්ප්ලেইন කරන්නේ? ගයිස් මේ වීඩියෝ එක දකිද්දි මට පව් කියලා හිතෙනවා පේනවා නේද? එදා ඒ ඔළුවයි කනගාවයි ඉදිමිලා තිබ්බ නිසා එයා බෙල්ලත් ඇද කරගෙන හිටියේ. හොඳටම සෙමත් පැසවලා තිබුණේ. දැන් නම් ඉතින් ඇත්තටම ඉන්න විදිහ දැක්කම හරි සතුටුයි. ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා දවල්ට මේවා තමයි කෑවේ. කාලා අපි ගියා ෂෙඩ් එකට. මොකද මේ දවස්වල තෙල් භීෂණය නිසා යනකොට ඉතින් පෙන්වන්න තරම් එහෙම භීෂණයක් තිබුණේ නැහැ. අපි නම් කිසිම ගින්නක් නැතුව තෙල් ටික මේ විදිහට මේ ගහගත්තා. ගහගත්තලු. මොකද මේ කියන්නේ කියලා තව තිබුණා. ඉතින් ඔව් අපිට පොලිමත් තිබුණේම නැති තරම්. ඊට පස්සේ ඒ දවස් ඉවරයි ඉතින්. මේ තවල් ලස්සන දවසක් එහෙනම් අපි එදා මොකද උනේ කියලා බලමු. උදේ නැගිට්ටාම පුරුද්දක් විදිහට මෙන්න මේ ගහේ කොළ දෙකක් විතර කන එක හිස් බඩ කන එක මගේ පුරුද්දක්. ඉතින් මේවට කියන්නේ තුල්සි පැල කියලා. ලංකාවේ අය කියන මම නම මට මතක නෑ. ඉතින් ඔයාලත් කාලා බලන්න ඒක හරි ගුණයි. මේ ඉන්නේ පූගේ නවතම තත්ත්වය තමයි මේ ඔයාලට පේන්නේ. යාට ඇත්තටම ගොඩාක් සනීපයි. ඉතින් එයා බෙඩ් රෙස්ට් එක තමයි ඉන්නේ. බෙහෙත් වලට නිින්ද යනවා එයාට. ඇඟ නම් තාම චුට්ටක් රස්නේ ඇත්තටම. ඉතින් ඊට පස්සේ හිස් බඩ නැකිට ගමන් ඉතින් මගේ ෆේවරිට්ම මෙල්බන් කුම්ක් එකක් බීලා තමයි දවස පටන් ගත්තේ. ඊට පස්සේ ඉතින් වලං කන්දක් තිබ්බ මට හොදන්න. මං ඇත්තටම අකමැති වෙනක් ගෙදර වැඩ කරන එක. ඉතින් ඒකයි මූණ නිකන් දෙවි ගෙඩියක් වෙලා වගේ තියෙන්නේ. ඉතින් ඒ ටිකත් හොදලා ඊට පස්සේ දවල්ට මොනවා හරි හදාගෙන කන්න තමයි මේ රෙඩි වෙන්නේ. ඔන්න ගයිස් අපි හදාගත්තා චොප්ස් නූඩල් එකක්. ඉතින් අපේම රෙසිපි එකක් ඒක. පට්ටම රසයි මේක. ඉතින් ඒකත් කාලා ඊට පස්සේ ඔයාලට කියන්න යන්නේ ලොකු බියුටි සීක්‍රට් එකක්. ඇත්තටම කිව්වොත් පුළුවන් නම් හැමදාම නේ මතක තියාගන්න ඉඳලා හිටලා අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක මූණට කරන්න. ඒක මාරම හොඳයි. එහෙනම් දැන් රෙඩි වෙමු ජිම් යන්න. දැක්කනේ ගයිස් ඔයාලා මගේ බඩේ එහෙම නැත්නම් ඇප්ස් වල ජාමිතික හැඩය එන්න බෝල වේගෙන එන්නේ කියලා. ඒකයි මං ජිම් යන්නේ. වැඩි කතා ඇති. එන්නකෝ ඔයා මාත් එක්ක මං දන්න කියන ගහකොළ වලට පෙන්නන්නම්. ඉතින් අපි ප්ලේස් එකට ආවා. මේ තැන ගැන කතා කරනවා නම් අනුරාධපුර ඕන තරම් ලක්සරි ටයිප් සුපිරි ජිම් තියෙනවා. හැබැයි අපි මේ තැන තෝරගත්තේ විශේෂ හේතු දෙකක් තියෙනවා. එක අපේ බ්‍රදර් ඉන් ලෝ එහෙම නැත්නම් මස්සිනා මෙතන කෝච් කරනවා. ඉතින් එයා ඉන්නේ අපිට හරි ලේසියිනේ. අනික බජට් ෆ්‍රෙන්ඩ්ලි. ලොකු ක්‍රවුඩ් එකක් නෑ. නිදහසේ වර්ක්අවුට් එක කරන්න පුළුවන්. හැබැයි දැන් නම් ඉස්සරට වඩා සෙනග ඉන්නවා. මේ මිරර්ස් වල ඩස්ට් එක වගේ තියෙනවද මන් දන්නේ. මේ වීඩියෝ එක හරියට පැහැදිලි නෑ. ඉතින් ඒක එච්චර ගණන් ගන්න එපා. ඉතින් මේ ටයිම් මම සාමාන්‍ය ජිම් වෙන්නේ නැහැ. එනකොට රෑ වෙනවා. එදා පොඩි වැඩක් තියෙනවා ඉක්මනට ගෙදර ගිහිල්ලා කරන්න. ඒක නිසා තමයි කලින් ආවේ. දැන් ඉතින් මට කම්මැලි වෝම් අප් කරන්න. ඒක නිසා මම ග්‍රවුන්ඩ් එක පැත්තේ ගියා. පොඩ්ඩක් ඇවිදලා වෝම් අප් වෙන්න. ඉතින් ගිහිල්ලා වටයක් දෙකක් ඇවිදලා රෙස්ට් එකේ හිටියා. මාත් එක්ක තනියට අපේ සිසි බෝල් කෙනා අපේ අක්කත් ආවා. එයා එනකන් ඊට පස්සේ ඉතින් මම ඉඳගෙන හිටියා. එන්නකෝ යන්න අපි යන් ග්‍රවුන්ඩ් එක බලන්න.
ගියත් ඉතින් මම මගේ ප්‍රේක්ෂක ජනතාව අමතක කරන්නේ නැහැ. ඒ නිසා ඔයාලා වෙනුවෙන්ම ඔයාලගේ සතුට වෙනුවෙන්ම චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් පුළුවන් විදිහට ගත්තා. ඉතින් ඔහොම ඉඳලා ඊට පස්සේ අපි ජිම් එකට ගිහිල්ලා මගේ වර්ක්අවුට් එක මගේ ෂෙඩියුල් එක කම්ප්ලීට් කරා. ඉතින් කට්ටි ඉන්න වෙලාවේ ඇත්තටම ගයිස් මට වීඩියෝ කරන්න නිකන් මොකද්ද වගේ කියන්නේ ඒකට කියන්නේ ලැජ්ජාව වෙන්නේ නැති. ඉතින් එයාලා ගියාට පස්සේ චුට්ටක් සෙනග අඩු වුණාම මම චූටි ක්ලිප්ස් ටිකක් ඔයාලා වෙනුවෙන්ම ආයෙම රෙකෝඩ් කරා. ඉතින් ඒවා තමයි මේ ඔයාලා දකින්නේ. ඔයාලා දන්නවද මම මුලින්ම එක්සර්සයිසස් කරන්න පටන් ගත්තේ 8 වසරේ 9 වසරෙන් වගේ. එතකොට ඩාන්සින්, නෙට්බෝල්, වොලිබෝල්, කරාතේ, එතකොට රංග කලාවල එක්සර්සයිසස් මේ ඔක්කොම මම ගෙදර ඇවිල්ලා තනියම කරනවා. ඒ දන්නේ මම ඒවට පුංචි කාලේ නම් හරි ආසයි. ওই විෂුවල් වල එහෙම තියෙනවානේ මේ අනිත් අයට කරන්න බැරි ওই ෆ්ලෙක්සිබල් ඩාන්ස් ඇක්ට් ඒව එහෙම කරලා බලනවා. යෝගා පස්සේ කරා. ගෙදර ඉඳලා තනියම වර්ක්අවුට් කරා. ඉතින් දැනුත් යෝගා කරනවා. ඉතින් ඒ නිසාද මන් දන්නේ කොච්චර කැවත් මේ ගානට බොඩි ෂේප් එක තියෙන්නේ. හැබැයි ඉතින් දැන් නම් ඕව ගිහින් තියෙන්නේ. ඔයාලට පේනවනේ මගේ ඇප්ස් එමෙ තමයි මගේ බඩ ඉස්සරහට ඇවිල්ලා. ඒ නිසා තමයි මං හිතුවේ ජිම් කරොත් ජිම් ගියොත් හොඳයි කියලා. ඉතින් අපි එනින් ගමන් ටවුන් එකේ මෙන්න මේතනින් කඩලා අරන් ආවා. ගෙදර ඇවිල්ලා කන්න. එතන කඩලා පට්ට. හරිද? ඉතින් ඔයාලත් කාලා බලන්න. මං කිව්වනේ ගෙදර ඇවිල්ලා කරන්න චූටි වැඩක් තියෙනවා කියලා. ඒ තමයි මේක. ඉතින් මම පූමැනික වෙනුවෙන් එයා හොඳ වුණාම බෞද්ධානයක් දෙනවා කියලා ප්‍රොමිස් වෙලා තිබුණා. ඉතින් ඒක දෙන්න තමයි මේ යන්නේ. එහෙනම් ඉතින් ගිහිල්ලා බෙදලා එන්න. ඉතින් ඇවිල්ලා වොෂ් දාලා ක්‍රෑට් කෑවේ ඒව තමයි. ඉතින් මේක නම් හැරෙන්නවත් මදි ගයිස්. මොනවා කරන්නද ඉතින් මේ බඩ අඩු කර ගන්නත් එපා. උදර මට්ටු කරන්න ඉතින් කන්න වෙන්නේ එහෙම තමයි. පරණ පොතකයි තිබ්බේ. නෑ. ඉතින් ඔව් ගයිස් ඒ විදිහට තමයි ඒ දවසත් ගෙවිලා ගියේ. දැන් මේ හදන්නේ vlog එක ඉවර කරන්න. ඉවරයි කිව්වට ඉවර නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකෙන් පස්සේ පෙබරවාරි 14 වෙනිදා අපි කොහොමද සෙලිබ්‍රේට් කරේ මට මොනවද හම්බුණු ගිෆ්ට්ස් කියලා බලා ගන්න. එහෙනම් යමුකෝ ඒ වීඩියෝ එක පැත්තට. ඉතින් එදා උදේ හරිම කියුට් හරිම සිම්පල් මෙන්න මේ ගිෆ්ට් ටික මට තිබුණා. අපේ මාම්ස් හරිම රස මෙන්න මේ කෑම එක හදලා තිබ්බා. ඉතින් thank you mom. ඉතින් අපේ ජිල් බුට්ස් වෙනුවෙන් මම 16 වෙනිදා පෙබරවාරි 16 වෙනිදා චූටි හරිම සිම්පල් මේ වගේ චූටි පාටි එකක් arrange කරා. ඉතින් අපි ඒකත් හොඳට එන්ජොයි කරා. ඊට පස්සේ රෑ වෙලා DJ music එකක් දාගෙන හිතේ හැටියට ඇත්ත වෙනකන් dance කරා. ඉතින් කාලෙකින් තමයි එම අපි relax උනේ. මෙතන තියෙනවා උණු chicken noodle එකක්. එහා පැත්තේ තියෙනවා චිකන් රයිස් එකක්. ඉතින් මේක අපි ඕපන් කරේ නැහැ. මොකද මේ හීට් එක යන නිසා. මේ තියෙන්නේ සිමෙන්ති කොට් එක වගේ ඒක තමයි. ඉතින් පේනවනේ බඩවල් තඩි වෙන්නේ ඇයි කියලා. ඉතින් ඔව් ගයිස් මන්න මේ විදිහට තමයි ඒ දවස ගෙවිලා ගියේ. එහෙනම් ඉතින් අද vlog එක ඉවර කරනවා. ඉතින් guys කොහමද අද වීඩියෝ එක ඔයාලට බෝරින් වුණාද මන්ද? බෝරින් වුණාද ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙනම් ඉතින් මම යනවා. අමතක නොකර මගේ channel එක subscribe කරන්න guys. bye.